ආයුවඩායි බොහෝ වකර ප්‍රාර්ථනා කළා ශ්‍රී ලංකාවටත් ලෝකවාසීන්ටත්. අපි අද ආවේ මෙන්න මේ ඉන්ධන ක්‍රමවේදය කොහොමද ඕගොල්ලන්ගේ ගෘහස්ත මට්ටමේ නැත්නම් ඩොමෙස්ටික් ලෙවල් එකේ හදාගන්න ක්‍රමවේදය කියලා දෙන්න. අතන මේ ක්‍රමවේදය දැක්කහම පෙළකරට ඕගොල්ලන්ට හිතේ බයෝගෑස්ද දන්නේ නැහැ කියලා. එතන ඒක බයෝගෑස් නෙමෙයි. බයෝගෑස් වලට හාත්පසින්ම වෙනස් වූ ක්‍රමයකට තමයි මේ එනර්ජි එක එක්ස්ට්‍රැක්ට් කරගන්නේ. ඒ වගේ මතක තියාගන්න මේ ක්‍රමවේදයේ පළවෙනි පාඩම ඕගොල්ලන් හඳුල් දෙනවා කියලා කිව්වට මේක ආදී හෙලයි තම බහුල ලෙස භාවිතා කරලා තියෙනවා. මේ යකඩ සහ යපසුණු කරන්න. විශේෂම ඔයගොල්ලෝ ගියොත් එහෙම ඉබ්බන් කටුව නැත්නම් ගොඩකල සමනල භාග ප්‍රදේශවල ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් මේ ගොඩක් වෙලාට මේ ඉතිහාසගත තොරතුරු වල මේ යකඩ කොහොමද උණු කළේ කියලා. ඉතින් මෙහා සමානව රිසර්ච් එකකුත් කරලා තියෙනවා මේ ලංකාවට ඇවිල්ලා මේ ඉංග්‍රීසි වලින් ආපු රිසර්ච් කණ්ඩායමක් කොහොමද මේ ආදී සිංහලයා යකඩ උණු කළේ තමන්ගේ ප්‍රදේශයේ තියෙන මේ ඉන්ධන නැත්නම් අවශ්‍ය කරන ඉන්ධනයක් භාවිත ඉන්ධන හදාගෙන කොහොමද යකඩ උණු කරන්න පාවිච්චි කරේ මේ නැචරල් එයාක කියලා. ඉතින් ඒගොල්ලන්ගේ අර මේන්ලි concept එක දිහා දෙන්නේ මේ කොහොමද මේ දේශීය හොයාගන්න අමුද්‍රව්‍ය භාවිතා කරලා මේ නැචරල් එක භාවිතා කරලා කොහොමද යකඩ උණු කරේ කියලා. ඇත්තටම මීට වඩා දැනුම් සම්භාරයක් අපි සිංහලයා තුල තිබිලා තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙනම් මේ යකඩ water gas reaction එක නැත්තම් මේ යකඩ උණු කරන්න අවශ්‍ය කරන හයිඩ්‍රජන් එකතු කරන්න මේ කාබන් සහ වතුර එකතු කරලා හයිඩ්‍රජන් ගත්ත විදිහත් ඒ වගේ මේ කාබන් වල තියෙන විස නසන්න මොකද මේ ක්‍රියා රියැක්ෂන් එක ඇතුළත සිදුවෙන විස වායු නිකුත් වෙනවා. මේ විස වායු නැති කරන්න මේ අලකොළ මල් වල තියෙන කිරි භාවිතා කරලා මෙයා විස නැසුවේ කොහොමද කියලාත් ඉතිහාසය තුළ හරියට ගවේෂණය කරලා තෝරන්න හොයාගන්න පුළුවන්. ඒ විතර නෙමෙයි මම ඔයගොල්ලන්ට සාම්පල් කීපයක් කියනවා මේ ඉතිහාසය තුළ තියෙන කෙම් ක්‍රම සම්බන්ධව. මොකද මේ කෙම් ක්‍රම වල ගොඩක් වෙලාට මේ අපේ තොරතුරු කෝඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ ඉතිහාසය තුළ මිනිස්සුන් හැමෝම ප්‍රඥාවන්තයෝ නෙමෙයි යම් කාලවකවානුවල මිනිස්සුන්ගේ දැනුම් සම්භාරය නැති වෙනවා. පෙළකලාට මේ දැනුම් සම්භාරය සම්පූර්ණ නැති වෙන අවස්ථාවල් ලෝකෙ හොයාගන්න පුළුවන්. පෙළකලාට මේ ලංකාවේ තුල මේ බැමිණිච්ච සාය නැත්තම් ගොඩක් වෙලාට මේ සොලි ආක්‍රමණ නැත්තම් සමූල ඝාතන කාලවලදී විශේෂයෙන් මේ යක්ක පරම්පරාවේ සමූල ඝාතන කියන්නේ තමන්ගේම ජාතිය විසින් යක්ක පරම්පරාවේ ඝාතන සම්බන්ධයෙන් සිදුවන කාලවකවානුවලදී පෙළකලා මේ තොරතුරු නැගී ගිහින් තියෙනවා. ඒ වගේම මේ තොරතුරු පාරම්පරිකව ගෙනියන්න ඕන නිසා මේගොල්ලෝ මේ සම්බන්ධ දැනුම මේ කෙම් ක්‍රම වලට ඇතුළත් කරලා ඒගොල්ලෝ කෝඩ් කරලා තියෙනවා. ඉතින් මේවා ඩීකෝඩ් කරලා මම ඔයගොල්ලන්ට කියන්නම් කොහොමද මේක සයන්ටිෆික් සයිඩ් එක කියලා. පෙළකලාට මේ අතේ තියෙන මේ ලොම පුපවාප කෙලින් වෙනවා මේ තරම් සිංහලයාගේ දැනුමක් තිබ්බද කියලා මේවා ඩීකෝඩ් කරලා බලපුවාම සයන්ටිෆික් සයිඩ් එකට ඇප්ලයි කරලා බලපුවාම ඉතින් මම ඒවා සැම්පල් ටිකක් මම මේ වීඩියෝ එක අවසානයේ කියන්නම් මොනවද මේ කියන්නේ කියලා. ඉතින් මට ඒක ගැන කියන්න නෙමෙයි මට වැදගත් ඕන වෙලා තියෙන්නේ මට මේ කියන්න ඕන වෙලා තියෙන්නේ මේ ක්‍රමවේදය නැවත ලංකාවට හඳුල්ලා දෙන්න. මොකද ඕගොල්ලෝ දන්නවා අපි හැමෝම කොයිලාත් කියන මේ අපි ස්වාධීන රාජ්‍යයක් අපි කාටවත් නැවෙන්නේ නැහැ එහෙම කියලා. ඉතින් ඇත්තට ඕගොල්ලෝ දන්නවද දන්නේ අපි ගොඩක්ම වොනරබල් වෙලා තියෙන නැත්නම් මේ ගොඩක් කරලා මේ අපේ ඉකොනොමි එක ගොඩක් කරලා රඳාපවතිලා තියෙන්නේ මේ විදේශ රටවලින් කියන ඉන්ධනයක් මත. මේ සම්බන්ධව හොඳටම ඕගලන්ට එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න හම්බුනේ මේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ ඩොලර් නැතුව ඉන්ධන ගන්න නැතුව ගොඩක් කරලා මේ ආර්ථිකයේ සම්පූර්ණයෙන්ම අපේ ආර්ථිකය කඩා වැටෙනවා. ඒ හා සමානව පෙළකලා මිනිස්සු පාරවල පෝලිං වල ඉඳලා මැරෙනවා මේ පෝලිං වලින් දැද්දි ඇදගෙන වැටලා මැරෙන අවස්ථාවලුත් අපි අහලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් ඉතින් මං හිතුවා අපි ඕගොල්ලෝ අර සිස්ටම් චේන්ජ් එකක් කියලා රටේ ඉන්න මිනිස්සු එළවනවා වගේ ඕගොල්ලෝ එළියට බැස්සට. ඉතින් මං හිතුවා මේක සම්බන්ධව හොඳම ක්‍රමයක් තමයි රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එකක් කරලා අපිටම ආවෙනික ක්‍රමවේදයක් නැවත හදලා දෙනවා නම් හොඳයි කියලා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට මම අවුරුදු ගාණක් මේ ඉන්ටර්නෙට් එකෙන් හොයලා පොත්පත් කියවලා මේකට ඇත්තටම අවුරුදු දෙකක් ගියා. මේ අදාළ කරපු රිසර්ච් සම්බන්ධව කරපු වීඩියෝ ගොඩක් තියෙනවා. මම හිතනවා කිසි එකක් ගන්නට මම වැරදි කරලා තියෙනවා. ඉතින් ඒව නම් බලන්න කියලා කියන්නේ නැහැ. ඒ කරපු වැරදි වලින් මම දේවල් ඉගෙනගෙන මම ඔයගොල්ලන්ට මේ අලුතෙන් ඉන්ධනයක් හරි ගස්සලා දෙනවා. ඊටම ලේසියෙන් හදාගන්න පුළුවන් ක්‍රමවේදයක්. මතක තියාගන්න. මේ ක්‍රමවේදය හා සමාන ක්‍රමවේද ලෝකේ තියෙනවා. ඒක අමතක කරන්න එපා. නමුත් මම මේ හරි ගස්සලා තියෙන two chamber theory එක නැත්නම් two reaction theory එක මම හිතන්නේ දැනට කොහෙවත් හම්බ වෙයි කියලා. ඉතින් එහෙම හම්බුනොත් අපිට කියන්න අපි දැනුවත් වෙන්න කැමතියි. ඒ වගේ මේ අදාළ රිසර්ච් පේපර්ස් කියවන්න හරි කැමතියි. ඒක මොකද මට මීට වඩා ඩෙවලොප් කරලා ඊට වඩා දෙයක් කියන්න හරි ගස්සලා දෙන්න පුළුවන් ඉඳා. මොකද ගොඩක් වෙලාට මේ නිර්මාණයක් කරපුවම ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාට කතා කරනවා මේකේ අදාළ සිංහලයා මේ දේවල් කළා අර දේවල් කළා කියලා. නමුත් මේකේ රිසර්ච් එකක් කළා Tamanට ආවෙනික උදයක් හරි ගසලා ඉන්ඩිපෙන්ඩන්ට් සොසයිටි එකක් බවට පරිවර්තනය කරන්නේ ගොඩක් වෙලාට කයිය ගහන මිනිස්සු ගොඩක් ඉන්නවා. ඉතින් අර ඔයගොල්ලෝ එළියට බහැලා සිස්ටම් චේන්ජ් එකක් හොයන කාලේ මම ඉතින් සිස්ටම් එකක් හරි ගසලා දුන්නා අර ඩිජිටල් ID එකක්. නමුත් ඉතින් ඔයගොල්ලන්ගේ තිබ්බේ නැහැ ධනාත්මක ප්‍රතිචාර. ඉතින් මම එතනින් ඒක එහෙම තිබ්බා. කෙසේ වෙතත් දැන් අලුතෙන් හරි ගසලා දෙන මේ ඉන්ධන ක්‍රමවේදයක් ඔයගොල්ලෝ මේක පාවිච්චි කළොත් ඔයගොල්ලන්ට එනර්ජි ඉන්ඩිපෙන්ඩන්ට් සොසයිටි එකක් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඒක මතක තියාගන්න මේක පරිසර හානිය අඩුයි.
මොකද අනිකුත් ක්‍රමවේදවලදී ගොඩක් වෙලාට කරන්නේ පරිසර හානි වෙන සිද්ධීන්. ගොඩක් වෙලාට ඔය නියුක්ලියර් වලට නියුක්ලියර් රියැක්ටර් වලින් මිලියන ගාණක් අවුරුදු වර්ෂ ගාණක් නිකුත් වෙන රේඩියේෂන්ස් තියෙන කිමිකල් වර්ග ගොඩක් වෙලාට පොළොවේ තැම්පත් කරනවා. මේ එනර්ජි එක ගත්තට පස්සේ පෙලක් වෙලාට මේ ඔයගොල්ලෝ මේ සාම්ප්‍රදායික තෙල් ක්‍රමවේදී නැත්නම් මේ කළු තෙල් භාවිතා බොර තෙල් භාවිතා කිරීමේදී ඒගොල්ලෝ කරන්නේ මේ පොළොවේ තියෙන තෙල් ටික එළියට අරගෙන එන්නේ ඒවා ක්ලියර් කරලා නැත්නම් පිරිසුදු පහදු කරලා එනර්ජි එකක් අරගෙන ඇති කාබන් ඩයොක්සයිඩ් සහ අනිකුත් විසකාරක වායුන් පොළොවට මේ අවකාශයට නිකුත් කරනවා. නමුත් මම මේ හරි ගැසලා තියෙන ක්‍රමවේදය ටිකක් වෙනස්. මේ ක්‍රමවේදය ගොඩක් වෙලාට මේ පරිසරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අරගෙන මේ පොළොවට කාබන් ටික ඉතුරු කරන ක්‍රමවේදයක් තමයි හරි ගැසලා තියෙන්නේ. ඒ කියන්නේ සබහාදහම විසින් මේ සබහාදහමේ ගස් වලින් ගොඩක් කල මේ ෆොටෝසින්තසිස් නැත්නම් මේ හරිතපද ගොඩක් කල සූර්යාරෝකයත් එක්ක එකතු වෙලා මේ වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික උරාගෙන සහ නොයෙකුත් දේවල් ගබඩා කරලා තියෙන ටික අරගෙන මම මාගේ මැෂින් එකට දාපුවම අවශ්‍ය කරන එනර්ජි එක අපි එඩිට අරගෙන ඉතුරු කරන්නේ ಜಾති දෙකයි. මේ ಜಾති දෙක තමයි මේ බයෝචාහ සහ බයෝවිනික කියන්නේ. මේ දෙක අරගත්තට පස්සේ ඉතුරු වෙන මේ බයෝචාහ බයෝවිනික දෙක ඒ දෙකම පරිසරට හානි වෙන දේවල් දෙකක් නෙමෙයි. ඉතින් මේකේ මේ බයෝචාහ ටික අරගෙන කුෂ්කර්මයට යොදන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඇට්මොස්ෆියර් එකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික අරගෙන මේ බයෝචාහ විදිහට පොළොවට ප්‍රේමපත් කරනකොට ගොඩක් වෙලාට ඕගොල්ලන්ට පුළුවන් ක්ලේම් කරන්න මෙන්න මේ ක්‍රමයේදී කාබන් ක්‍රෙඩිට් ප්‍රෝග්‍රෑම් කියලා. මොකද ලෝකයේ ධනවත්ම කම්පැනිස් තියෙනවා මේවට මේ සල්ලි ෆන්ඩ් කරනකම. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආයතන වලින් පරිසර හානිය සිදු වෙන නිසා ලෝකයේ සංමුතියක් තියෙනවා මේ සම්මුතියක් තියෙනවා මේ ආයතන වල යම් කිසි ප්‍රමාණයක් ඉතුරු කරන්න ඕනේ කියලා මේ පරිසරය ආපහු රීස්ටෝර් කරන්න නැත්නම් නැවත පරිසරය ගොඩනගා ගන්න. ඉතින් ගොඩක් වෙලාට මේ මුදල් අපිට ලබා ගන්න පුළුවන්. ඒ නිසා මම මේ හරි ගැසලා දෙන ක්‍රමවේදයෙන් ඩොලර් ගෙන ක්‍රමවේදයක් තමයි හරි ගැසලා තියෙන්නේ. මතක තියාගන්න මේ ඉන්ධනයේ හරි ගැසලා දෙනවා වගේ මේ එනර්ජි ග්‍රිඩ් එකක් හදන්නත් ඒ වගේම මේ කාබන් ක්‍රෙඩිට් ප්‍රෝග්‍රෑම් එකක් භාවිත කරලා ඒකේ කාබන් රෙජිස්ට්‍රියක් හරි ගස්සන්නත් ඒවට අවශ්‍ය කරන නෛතික අවශ්‍ය කරන නීති රෙගුලාසි වලට අවශ්‍ය කරන දේවලුත් හරි ගස්සලා ඒ වගේම ඇප් එකකුත් හරි ගස්සලා මේක ඩොමෙස්ටික් නෙට්වර්ක් එකක් විදිහට භාවිත කරන්න පුළුවන් විදිහට හරි ගස්සලා තමයි මම මේ පාර ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට කිව්වොත් මේ ඩොමෙස්ටික් නෙට්වර්ක් එකක් ඕනේ කියලා ඇත්තට ඕගොල්ලෝ දන්නවා මේ සෙලෙන්ස්කිට උන වැඩි පෙළ කලට හදිසියෙත් ඉන්ටර්නෙට් නැතුව ගියොත් එහෙම කොහෙටවත් ප්‍රහාරයක් කරන්න බෑ. එහා සමානව ලෝක යුද්ධයක් කීම අත පෙරනිමිති පහළ වෙලා තියෙන නිසා ගොඩක් වෙලාවට මේ ඉන්ධන කියන දේවල් භාවිතා කරලා මේ ගොඩක් වෙලාවට රටවල් වටන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක නිසා මේ බ්ලැඩිමිර් පුටින් වගේ පුද්ගලයන්ව වටන්න හම්බුන්නේ නැහැ. කොහෙවත් සැන්ක්ෂන් දාලා ඇමරිකාවටවත් දාන්න බැරුව ගියා. දැන් ඇමරිකාවත් යුරෝපෙත් දැන් දෙකට නැමිලි කියලා බලා ඔලුව නමාගෙන ඉන්නවා මේ පුටින්ට. මොකද ඔහුගේ ක්‍රමවේදයේ තිබ්බේ වුන් එනර්ජි ඉන්ඩිපෙන්ඩන්ට් සොසයිටි එකක් නිසා. ඉතින් කවදාකවත් කඩා වැටෙන්නේ නැහැ. ඉතින් වැටෙන්න පුළුවන් අවස්ථා තියෙනවා ගොඩක්. බලකලට අර මොනරා පිහිල් විදාගත්තම උදන්නේ උගේ අසූචි කරන පැත්ත එළිය කියලා. ඉතින් එයා හා සමානව පෙළකලට ඒගොල්ලෝ දන්නේ නැති වුණාට වැටෙන්න පුළුවන් තැන් තියෙනවා ගොඩක්. කෙසේ වෙතත් ඉතින් මේ පුද්ගලයා ගොඩක් කලේ උන්ගේ ආර්ථික රටාපදවල තියෙන උන්ගේ ස්ට්‍රෝං ඉකොනොමිකල් කලැප් මේකක් ඉඳලා. ඉතින් ඒගොල්ලන්ගේ නෙට්වර්ක් එකක් හදාවට්ටන්න අමාරුයි. ඉතින් අපිට ආවෙන එකෝ නෙට්වර්ක් එකක් හදන්න පුළුවන් නම් මේ ESP32 මම මේ සාම්පල් එකක් හදලා තියෙන්නේ ESP32 සහ LoRa මොඩල් එක භාවිත කරලා ඕනෑම තැනක ඕනෑම මැෂින් එකක් රන් කරවන්න පුළුවන්. ඒ කියන්නේ මේ මං හරි ගැසලා තියෙන මැෂින් එකක් හරි ගැසලා එනර්ජි ග්‍රිඩ් එකට කරන්ට් එක දෙන්න පුළුවන් විදිහට ක්‍රමවේදයක් හරි ගැසලා තියෙනවා. ඉතින් ඒකටත් මම ආරාධනා කරනවා ඕගොල්ලන්ට ඩෙවලොප් කරන්න මේක. අර මම ඩිජිටල් ID එක හරි ගැසලා දුන්නා වගේ පැත්තකට දාන්නේ නැතුව මේක ඩෙවලොප් කරලා ඕගොල්ලන්ට අවශ්‍ය කරන විදිහට එනර්ජි එක සප්ලයි කරන්නත් ඒ වගේම ඉන්ඩිපෙන්ඩන්ට් සොසයිටි එකක් හරි ගස්සන්නත් ඒ වගේම මේ මම භාවිතා කරනකොට අවශ්‍ය කරන මේ ඉතුරු වෙන සාම්ප්‍රදායික දේවල් දෙක භාවිතා කරලා රටේ කුෂ්කර්මය ඩෙවලොප් කරන්න භාවිතා කරන්නත් කියලා. ඉතින් මම මුල අවස්ථාවේදී මම කිව්වා වීඩියෝ එක කියන්නේ මේ මුලදීම වීඩියෝ එක කිව්වා මම සාම්පල් දෙක තුනක් කියන්නම් මේ ආදි හෙලයා මේ අපේ එනර්ජි සම්බන්ධවත් මේ බයෝචාර සම්බන්ධවත් සහ බයෝවිනික සම්බන්ධවත් තිබ්බ ආදී හැල දැනුම මේ ගොඩක් වෙලාවට මේ කෝඩ් කරලා තිනවා කියලා මේ ඉතිහාසයේ නොයෙකුත් කෙම් ක්‍රමවල මම එක ක්‍රමයක් කියන්නම්. අපේ ආච්චිලා එහෙම ගොඩක් වෙලාවට මේ අපි ආවේ මේ ආම්බලන්ගොඩ පැත්තෙන්. ආම්බලන්ගොඩ පැත්තෙන් ඒ දවස්වල අපේ ගමේ කොටේ යනකොට අපි තාත්තලාත් එක්ක දවසක් විතර මොකද ඒ දවස්වල හයිවේ නැහැ. ගොඩක් වෙලාවට ගිහින් එනකොට දවසක් විතර යනවා. ඉතින් බත් මුලක් ගැට ගහලා දෙනවා ආච්චි 3 දෙනාටම 4 දෙනාටම කන්න පුළුවන් විදිහට. මේ බත් මුල ගැට ගැහුවට පස්සේ ආච්චි ගොඩක් වෙලාවට කරන්නේ මේක මේ පුල්ටු දේවල් තියෙනවා නැත්නම් බැඳපු දේවල් තියෙනවා නම් ඒගොල්ලෝ කරන්නේ ගොඩක් වෙලා මේ අඟුරු කැලක් තියලා ගැට ගහලා තමයි දෙන්නේ. ඉතින් පෙළ කරලා මම අහනවා ආච්චි මේක අඟුරු දෙන්නේ අතුරු පසටද කියලා. ඉතින් පෙළ කරලා. ඉතින් පෙළ කරලා ඉතින් උඹ දන්න කිංගිරියක් කියලා බැන යනවා. ඉතින් පෙළ කරලා ඇත්තටම
ඒ ක්‍රමේදී අපි ඒ දවස්වල hina වුණාට නමුත් මේ සයන්ටිෆික් සයිඩ් එකේ හරියටම හොයලා බැලුවොත් එහෙම මේ කාබන් වල තියෙන සංයුතියක් මේ ළඟ තියෙන වායුණු ඔක්කොම එකතු කරලා එයා ගබඩා කරගන්න. කොහොමවත් එක්ස්ට්‍රා ඒක එළියට යන්න දෙන්නේ නැහැ. ඒ වුණා මේ බත් එකේ තියෙන සෝද එළියට යන්නේ නැහැ. ඉතින් ඒ දවස්වල ගමේ මිනිස්සු ওই පයින් ඇවිදිනකොට මේ කැලෑද්දුරේ යනකොට එහෙම ගමෙන් ගමට ඉතින් ගොඩක් වෙලාවට මේ බත් වල තියෙන පුල්ටි සූඳ වල වුණාම පෙලකරට ඒගොල්ලෝ කියනවා මේ යක්කු වෙනවා, පෙරේත වෙනවා. ඊට අමතරව මේ යාක්ෂයෝ වියාග්‍රයෝ නැත්තම් මේ අලි කුටි වලසුන්ට මේ බැල්ම වැටෙනවා. ඒ වුණාම උඹට ජීවිතේට කරදරයක් වෙනින්ද තමයි මේ යකඩ කැල්ලක් වගේ මේ අලු ටිකක් තියලා මේ සමාන මේ අඟුරු ටිකක් තියලා ගැට ගහන්නේ මේකෙන් ඔබ ආරක්ෂා කරයි පුතේ කියලා කියනවා. ඉතින් පෙලක් කලාට ඒගොල්ලෝ දැනගෙන තියෙනවා මේ කාබන් වල සංයුතියක් තියෙනවා මේ කාබන් ෆිල්ටරින් සිස්ටම් එක කියලා. මේ ආපෝ තේජෝ වායෝ පඨවි ඇතුළත මම කියන්නේ. ඉතින් මේ පඨවිය ගැන කතා කරනකොට මේ ආපෝ තේජෝ වායෝ සම්බන්ධව මම කතා කරන්න. මේ අදාළ මේ ඩීකෝඩ් කරලා මේ අදාළ සංස්කෘතික මේ කෙම් ක්‍රම. ඉතින් මේ ක්‍රමෙදී ඒගොල්ලෝ භාවිතා කළේ මේ එයා එක ෆිරුස්තු කරන්න. මේ කියන්නේ එයාකට ගෑස් එක එළියට යන්නේ නැතුව. ඉතින් මේ ගෑස් වල තියෙන සංයුතිය ගොඩක් වෙලා වෙනස් කරලා එයා ඇතුලේ ඇබ්සෝබ් කරගෙන මේ කාබන් බයෝචාර් වල ඉතුරු කරගන්නවා. ඉතින් මේක කවදාකවත් හොදලා අයින් කරන්න බෑ. ගොඩක් වෙලාට මේක පොළොවට දාලා නැත්නම් මේක දි รา පත් වෙන්න යනකොට පොළොවෙන් ඒ ගෑස් එක නිකුත් වෙනවා. නැත්නම් ගොඩක් වෙලාට ගින්දර දැම්මොත් විතරයි. නැත්නම් කවදාවත් හොදන්න බෑ. ඒක නිසා ආදි සිංහල මේක මේ AI ෆිල්ටරින් සිස්ටම් එකක් විදිහට භාවිතා කරලා තිනවා. ඒ විතර නෙමෙයි මම තව උදාහරණයක් කියන්න. මේ ඔයගොල්ලෝ දන්නවා ඇති ගමේ ගොඩේ අපි පෙලකන මේ වලක් කාරලා කියන්නේ ලිඳක් කාරපුවාම ලිඳේ වතුර ටික පිරිසුදු කරන්නත් ලිඳේ තියෙන මේ පෙලකරට රොම්මඩ අයින් කරලා පස්සේ මේ පැහැදිලි කරන්නත් පෙලකලා ආච්චිලා සීලා ඉදසර මේ පොට්ටනියකට නිකන් කාබන් ටිකක් දාලා තඹ කෑල්ලක් දාලා නැත්නම් තඹ කාසියක් දාලා පෙලකට කුස්සියේ තියෙන අඩම කුඩු මුදු තියලා මේක ගැට ගහලා මේක වතුරට දානවා. ඒ වගේ මේ වතුර දානකොට පෙලකරට මේකට සුදු වතු සුද්ධ නැත් සමාන මේ සමම්පිච්ච මලකුත් මේකට දානවා. පෙලකරට අපි කියනවා නේ ආච්චි මේක සුද්ධ කරලා තියෙන්නේ අමාරුවෙන්. මේකට ආපහු ඕවා දාපුවම ඕවා මේ නරක් වෙනව නේද? මල් හිටන් එහෙම නරක් වෙනව නේද? මේ හොඳ නැතු වෙනවා. ඒක පල්ලෙන්න පටන් ගන්නව නේද කියලා. ඇත්තට එහෙම කිව්වහම පෙලකරට මේගොල්ලෝ බැන යන අවස්ථාවල් තියෙනවා. නමුත් දැන් හොයාගෙන තියෙනවා මේ වෝටර් ෆිල්ටරින් සිස්ටම් වල ගොඩක් වෙලාවට භාවිතා කරන්න පුළුවන් කියලා මේ ඇක්ටිව් කාබන් කියන එක. ඉතින් මේ ඒ වගේම මේ වතුර වල සංයුතිය වෙනස් කරන්න පුළුවන් කියලා කියනවා. මේ වතුරේ තියෙන සංඝටක වලට අනුව නැත්නම් දාන දේවල් වලට අනුව. ඉතින් මෙන්න මේ රිසර්ච් ජපනීස් රිසර්ච් කරපු මේ රිසර්චර් ගොඩක් මේ සයන්ටිෆික් සයිඩ් එකේ කරපු රිසර්ච් එකක් ඒගොල්ලෝ එයා කියනවා එයා හොයාගෙන තියෙන මේ water have memory කියලා. නැත්නම් මේ වතුර වලට මෙමරි එකක් හොවන්න පුළුවන් කියලා. නැත්නම් ඕන දෙයක් ගබඩා කරලා තියාගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ හදිසියත් අපි මේකට දැම්මොත් එහෙම යම් කිසි ප්‍රභවයක් ඒ ප්‍රභවයේ තියෙන ලක්ෂණ හා සමාන දේවල් මේ වතුර වලට ස්ට්‍රක්චර් එක වෙනස් කරනවා කියලා. ඉතින් උදාහරණයක් විදිහට මේ වතුර කෝප්පේ අපි එදසල අර මගුල් ගෙදරින් එළියට යනකොට අර වතුරකට මලක් දාලා දෙනවා නේද? ඒ හා සමානම අර ආච්චිල දැම්මා වතුරට මේ මලක්. ඉතින් මේ මලේ තියෙන සංයුතිය මලේ තියෙන හැඩේ හා සමානම හැඩයක් ගන්නවා සෑම අවස්ථාවකදීම. මේ තියෙන වතුරේ මුල් හෝල් මේ කියන්නේ වතුරේ තියෙන ඔක්කොම සංයුතියන් වල තියෙන පදාර්ථයන් වල තියෙන වෙනස් වෙනවා මේ මලයේ තියෙන හැඩයට. ඉතින් කල්පනා කරලා බලන්න මේ තරම් දැනුමක් ආදි සිංහලයට තිබිලා තියෙනවා. ඉතින් පෙරේදස්වල පෙලක් කියලාට ඔය ඕනික මන්තන් මහා මන්තන් සාරිපුත්තන් කියලා නැත්තම් ඔය අප්ත සප්ත භගවතා දෝර නමක් කියලා මොන හරි එකක් කියලා මොන හරි පිරිත් කරලා හරි නැත්තම් කොන්තයක් දාලා නැත්තම් හෝලි කුරාන් එකේ නැත්නම් හෝලි බයිබලේ දෙයක් කියලා වතුර ටිකක් දුන්නාම පෙලකලට ඒ දවස්වල අපි hina වුණා. ඉතින් ආදි සිංහල දැනගෙන තියෙනවා මේ වතුරට කෝඩ් එකක් ඕන වෙලාවට කවදාම් මේ කියන්නේ කෝඩ් එකක් කෝඩ් කරන්න පුළුවන් කියලා. නැත්තම් මේ වතුර have මේ water have memory කියලා. මේ සම්බන්ධව රිසර්ච් ගොඩක් තියෙනවා. මම ඒවා කියන්නේ නැහැ. ඉතින් බාන ආදි සිංහල ඒ තරම දැනුමක් තිබිලා තියෙනවා මේ කාබන් ෆිල්ටරින් සහ වතුර එක අණුව වතුරට දාන දේවල් වලට අණුව. ඒ විතර නෙමෙයි. තව උදාහරණයක් කියන්න. ආදි සිංහල දැනගෙන ඉඳලා තියෙනවා මේ කාබන් වල තියෙන සයිස් එක වගේම 80ක් වතුර උනාගෙන තියාගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒ කාලේ ඔයගොල්ලෝ ගියොත් එමේ හේන් ගොවි ළඟට එහෙම හොයන් ගොවියක් හේන් ගොවි තැන් කරනකොට ඒගොල්ලෝ කරන්නේ ගස් වල ටික කපලා මේ කේතු ආකාරයෙන් ගොඩ ගස්සලා ඊට ගිනි තියනවා. මේ ගිනි තිබ්බට පස්සේ ගොඩක් වෙලාට මේ ගිනි තිබ්බ තැන් වල මේ සත්තු හිටන් ලගිනවා. ඉතින් පොඩි දවසක් යනකොට මේ ඔක්කොම එහෙට මෙහෙට අලු පෙරළු ටික ගසලා ඔය ආපහු පෙරලා පඩ බලන් ඉන්නවා මේ වැස්ස කෙනකම්. මේ වැස්ස පළවෙනි වැස්ස වැටෙනකොට දෙවෙනි වැස්ස වැටෙනකොට මේ අර ටික ගිහින් දානවා. දාපුවාම ගොඩක් වෙලාට මේගොල්ලෝ කියනවා ආපහු ඉතින් වතුර දාන්න ඕනේ නැහැ නේ කියලා. මොකද මේගොල්ලෝ දැනගෙන ඉඳලා තියෙනවා මේ තියෙන කාබන් ඡායකට හා සමානව 80% විතර ගුණයක් වතුර උරාගෙන යා තියා ගන්නවා කියලා. ඉතින් හිතා ගන්නකො ඉතින් මේක පොළොවේ යටට ගියාම කවදාකවත් වතුර දාන්න ඕනේ. කියන්නේ මාස ගානක් යනකම් වතුර දාන්න ඕනේ නැහැ. කොහොමත් හේන් ගොවි ගොඩයක් කඩගලාට කන්නේ මේ අහස් දිය බලලා
තමයි වැඩ කරන්නේ. ඉතින් මේ වතුර ටික වැටුණට පස්සේ ගස්වල මුල් එක අවශ්‍ය කරන විදිහට පදාර්ථ ටික ඇතුළත් කරන විදිහටත් ඔවුන්ගේ දැනුම භාවිත කරලා තියෙනවා. මම උදාහරණයක් කියන්නම් මේ ක්‍රමයේදී. ඒ කියන්නේ මම කියවනේ මේ 180ක් විතර වතුර උරා ගන්නවා කියලා. මේක වතුර විතරක් නෙමෙයි. මේ කියන්නේ ආපෝ තේජෝ විතර නෙමෙයි වායු විතරක් උරා ගන්නවා. ඉතින් පෙළ කරන්නේ මේක නයිට්‍රජන් සහ අවශ්‍ය කරන පොටෑසියම් වර්ග නැත්නම් ගහක් හදන්න අවශ්‍ය කරන පදාර්ථ ටික මේක කවන්න පුළුවන් ක්‍රමයේදුත් ඒ කාලේ ඉතිහාසය තුළ මිනිස්සු දැනගෙන ඉඳලා තියෙනවා. ඒකින්ද ගොඩක් වෙලාට මේ ඒ කාලේ මිනිස්සු අලගෙඩියක් එහෙම පොළොවට දාලා වාගහක අලියගෙඩියක් එහෙම හිටවන නැත්නම් විශේෂයෙන්ම ජම්බුර වල නැත්නම් රාජාලි වගේ ගස් වල හිටවනකොට සාමාන්‍ය අල වගේ දේවල් හිටවනකොට ඒගොල්ලෝ කරන්නේ ගොඩක් වෙලාට මේ කුස්සියේ තියෙන අලු ටිකක් නැත්තම් ඔය මේ බල්ලෙක් සතෙක් හරකෙක් වගේ චූ කරපු තැනකින් ඔය ගෙනාපු මේ අඟුරු ටිකක් තමයි මේකට ඇතුළට දාලා මේවා කරන්නේ. ඉතින් පෙළ කරට මේ අඟුරු දාපුවම නැත්නම් අලු දාපුවම ගොඩක් කරන්නේ මේ පොළවේ තියෙන pH level එක වෙනස් වෙනවා. ඒ වගේම සත්තු ටිකක් ඈත් වෙනවා. මොකද ඒගොල්ලන් ටිකක් විසයි නිසා. පළවෙනි අලු ටික. නමුත් අර මේ කාබන් වල තියෙන සංයුතිය තියෙන දෙයක් තමයි මේ සත්තුන්ගේ මූත්‍රා අරගෙන අර ෆෝස් වල නැත්නම් මේ කාබන් වල තියෙන චූටි පොඩි තැන්. ඒ තැන් වල ගිහිලා ඒගොල්ලෝ රඳා පවත්වා ගන්නවා. ඉතින් මේ රඳා පවත්වනකොට මේකට ආශ්‍රිතව සත්තු බැක්ටීරියා වර්ග ජීවත් වෙන්න බලනවා. ඉතින් වතුරක් තියෙනවා, කෑමක් තියෙනවා, ඔක්කොම තින්දා ඒගොල්ලෝගේ බැක්ටීරියා වල ලයිෆ් සයිකල් එක අනුව මේගොල්ලෝ මේ පොළොවට නයිට්‍රජන්, පොටෑසියම් සහ අනෙකුත් දේවල් ඇතුළු කරනවා. ඒ වගේ මතක තියාගන්න. මම මුලදී කිව්වා. මේ කාබන් පෝස් වල ඇතුළේ තියෙන දේවල් කිසිම දෙයක් එළියට ගන්න බෑ. මේ රත් කරලා නැත්තම් දිරාය නැචරල් දිරායනකට අමතරව. ඒ කියන්නේ මේ හොදලා අයින් කරන්න බෑ. ඉතින් අපිට පුළුවන් මේ ක්‍රමයේදී භාවිතා කරලා අවශ්‍ය කරන ගොවිතැනට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ ටික මේ කාබන් චාවල එකතු කරලා මේ පොළොවට ඇතුළත් කරන්න. ආදි සිංහලයා මේ ක්‍රමයේදී තමයි බහුල ලෙස භාවිතා කළා. ඒ කාලේ මිනිස්සු අර ගොයන් කොලේ ගිනි තියනවා කියලා කරනවා. ඒ කරනදී ගොඩක් කරලා කරන්නේ මේ බයෝචා එකතු කරනීම. නමුත් ඒ වෙනකොට ඒ කාලේ මිනිස්සු වෙනමම දැන් වර්තමානයේ කියන එක කරන්න එපා. මොකද ඒක පෝෂක පදාර්ථ දේවල් නැතු යනවා කියලා. ඇත්තට ඒ කාලේ මිනිස්සු භාවිතා කළේ මේ හරකෙක් තමයි ගොඩක් වෙලාට මේ ගොයන් අස්වද්දන්න පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ මේ අසුචි කරනවා, මූත්‍රා කරනවා. ඉතින් ඒ ටික හොඳටම ඇති. අරක ගිනි තිබ්බත් දැන් වර්තමාන තුල ඒව නැහැනේ. ට්‍රැක්ටරින් වලින් වැටෙන්නේ නැහැනේ ඔය අසුචි එහෙම. ඉතින් පදාර්ථ වැටෙන්නේ නැහැ. ඔය ක්‍රමයේදී අහලා තිබ්බ මේ එක්තරා જાතිය මේ අපේ හිටපු දේශපාලඥයෝ තහල් තිබ්බා මේ උඹලා මේ ට්‍රැක්ටර මෙහෙම තිබ්බට මේකට ගොයන් මේ හරපේ අපේ ගොයන් කෙවිටින් එන මේ හරකාගෙන් ගොඩක් කරට ඇතුළත් වෙන මේ දේවල් පදාර්ථ මේ අපේ පොළොවට ඇතුළත් වෙන්නේ නැහැ. මේවෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඕක වැඩක් නැහැ කියලා. ඉතින් අපි මිනිස්සු ඒව ගස්සගත්තේ නැහැ. ඒව ඇහුවේ නැහැ. අපි ගොඩක් කරට ඒව ඇබ්සෝබ් කරගත්තා ඒ විදිහටම. ඉතින් අද වෙනකොට ලංකාව කෙෝස් එකක් නැත්තම් ප්‍රශ්න ගොඩකට මුණ පාලා තියෙනවා. කෙසේ වෙතත් ඉතින් මේ ක්‍රමවේදවල ගොඩක් භාවිත කළා. මම ගොඩක් කියන්නේ නැහැ. මම ඉතින් මේවා කියලා ඕගොල්ලන් කාලේ ගන්නව නැහැ. විනාඩි 17ක් විතර ගිහින් තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා මගේ වීඩියෝ සීරීස් එක බලන්න කියලා. මම ඉහළ තියෙන තොරතුරුත් අදාළ දේවල් ඩීකෝඩ් කරලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. එහා සමානව මේ එනර්ජි ඉන්ඩිපෙන්ඩන්ට් සොසයිටි එක හරි ගස්සන්න අවශ්‍ය කරන බේසික් බෑග්ග්‍රවුන්ඩ් එක හරි ගස්සන ක්‍රමවේදත් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. එකකින් එක කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් අපි ආරාධනා කරනවා ඊළඟ වීඩියෝස් එක බලන්න එන්න කියලා. මේ රිවිව් කරන්නවත් මේ YouTube වලින් සල්ලි හොයන්නවත් නෙමෙයි. මේ ඔයගේ රටවල අපි ඉන්නේ මේ ඉවෙන්ට් හොයන්න නෙමෙයි. අපිට අදාළ ආදායම් මාර්ග තියෙනවා. නමුත් අපිට තියෙන වගකීම ලංකාව තුළ නිදහස් අධ්‍යාපනය ලැබූ මිනිස්සු විදියට ලංකාවට නැවත දෙයක් ලබා දෙන්න. මොකද එහෙම නැතුනොත් අර සාමාන්‍යයෙන් අර සෙල්ෆිෂ් පුද්ගලයාගේ මට්ටමට මම වැටෙන්න කැමති නැති නිසා. කෙසේ වෙතත් මේවට අවශ්‍ය කරන ෆන්ඩ්ස් එහෙම අවශ්‍ය කරන බෑග්ග්‍රවුන්ඩ් එක ඒව ටික මම පස්සේ හරි ගස්සලා දෙන්නම්. මුලදී කියන්න කැමති නැහැ. ඒ වුණාම රට පෙළ කරන දැම්ම මිනිස්සු කරදර ගන්න පටන් ගනී. ෆන්ඩ්ස් එවන්න අපි මේක පටන් ගන්නම් කියලා. ඉතින් විශේෂයෙන්ම ඉස්සෙල්ලාම බලමු කොහොමද මේ මැෂින් එක හදන්නේ. මොකද මැෂින් එක හදලා ගස්සන ක්‍රමවේදය අනුව සහ ඕගොල්ලන්ගේ රියැක්ෂන් එක අනුව තමයි මේ ෆන්ඩ්ස් ක්‍රමවේදවල මම ක්‍රියාත්මක කරන්නේ. නැත්නම් දියත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එක ටික බලන්න ඉන්න කියලා ආරාධනා කරගමින් අපි නැවත හමු වෙනතුරු ආයු වඩා ආයුබෝවේවා කියලා ප්‍රාර්ථනා කළා.